අයිබෝන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. බොලිවුඩ් සිනමාව ඇතුලේ ආදර කතා, එහෙම නැත්නම් රොමැන්ටික් ඩ්‍රාමා සානරයේ සම්දිස්ථානයක් වුණු චිත්‍රපටයක් තමයි 2012 අවුරුද්දේ ආපු කොක්ටේල් කියන්නේ. සයිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන් සහ ඩයනා ෆෙන්ටි රඟපාපු ෆිල්ම් එක ඒ කාලේ තාරුණ්‍ය අතරේ ලොකු රැල්ලක් හැදුනා. ඉතින් අන්නේ මතකයේ ආයමත් අලුත් කරමේ වසර 14කට පස්සේ. ඒ කියන්නේ මේ 2026 අවුරුද්දේ ජූනි මාසයේදී තිරගත වීම ආරම්භ කරලා තියෙනවා. කොක්ටේල් 2. හැබැයි මේක කලින් කතාව ඍජු සම්බන්ධය තියෙන එකක් නෙමෙයි. මේක ස්පිරිචුවල් සීක්වල් එකක්. ඒ කියන්නේ එකම තේමාව. හැබැයි අලුත්ම චරිත සහ අලුත්ම කතාවක් එක්ක තමයි එන්නේ. ඉතින් මේ පාර ප්‍රධාන චරිත ගන්න බොලිවුඩ්ගේ චොක්ලට් බොයි සහිඩ් කපූර්. ජනප්‍රිය කීර්ති සැනෝන් සහ දකුණු ඉන්දියානු සිනමාවෙන් බොලිවුඩේ ජයගත්ත රශ්මිකා මන්දානා. විශේෂම දේ තමයි පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු හෝමි අද්දානියා තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් මේ අලුත් කොක්ටේල් එක රස කොහමද? මේක බලන්න සල්ලි අපරාධද? නැත්තම් සුපිරි ෆිල්ම් එකක්ද? අද අපි මේ විනාඩි කිහිපය තුළ ඒ විස්තර ගැන කතා කරලා ඉමු. හරි, දැන් අපි කතා පැත්තට හැරෙමු. මේ කතාව ගෙතලා තියෙන්නේ කුනාල්, එහෙම නැත්නම් සහිඩ් කපූර් සහ දියා, එහෙම නැත්නම් රශ්මිකා මන්දානා වටා. මේ දෙන්න සාම්ප්‍රදායික ප්‍රේමතුන් නෙවෙයි. අවුරුදු 16ක් තිස්සේ ආදරය කරන හැබැයි විවාහ වෙන්නේ නැතුව එකට ජීවත් වෙන කපල් එකක්. ඉතින් කුනාල් කියන්නේ තමන්ගේ නිදහසට ආදරය කරන කිසිම බැඳීමක වගකීමක් ගන්න අකමැති චරිතයක්. දියා කියන්නේ හැමදේම සැලසුම් සහගතව කරන්න හදන හැබැයි කුනාල්ට අධික ලෙස ආදරය කරන තරුණියක්. ඉතින් කාලය ගත වෙද්දී මේ දෙන්නාගේ වයසත් එක්ක පවුල අයගෙන් සහ නෑදෑයන්ගෙන් ලොකු බලපෑමක් එනවා. දැන් ඔය කසාද බැඳවල්ලා කියලා. මේ ප්‍රශ්න වලින් බේරෙන්න සහ තමන්ගේ සම්බන්ධතාවය අලුත් කරගන්න කියලා මේ දෙන්න තීරණය කරනවා. ඉතාලියේ සිසිල් දූපත නිවාඩුවක් ගත කරන්න යන්න. ඉතින් මෙන්න මේ සිසිල් සංචාරයේ තමයි කතා උඩියටුකුරු වෙන්නේ. ඒදී දියාට අහම්බෙ මුණ ගැහෙන එයාලගේ පාසල් කාලේ හොඳම යෙහෙළිය වෙන ඇලි. එහෙම නැත්නම් ක්‍රිති සැනෙව්. ඇලි කියන්නේ සිසිලි දූපතේ ජීවත් වෙන නිදහස් මතධාරී කිසිම පිරිමියෙකුගේ තමන්ගේ නිදහස පවන් නොදෙන ඩාන්සින් ටීචර් කෙනෙක්. ඇලිගේ මේ නිදහස් හැසිරීම දැක්කම දියාගේ හිතේ පොඩි සැකයක් සහ බියක් ඇති වෙනවා. කුණල් ඇත්තට මට ආදරේද නැත්නම් අවුරුදු 16ක් තිස්සේ එකට ඉන්න නිසා පුරුද්දට ඉන්නවද කියලා දියාට හිතෙන්න ගන්නවා. ඉතින් තමන්ගේ ආදරේ පරස්සා කරන්න දියා උපක්‍රමයක් කල්පනා කරනවා. එයා ඇලීට කියනවා කුණාට ටෙස්ට් එකක් කරන්න කියලා. ඒ කියන්නේ කුණා ලැලී වගේ ලස්සන කෙල්ලෙක්ට රැවටෙනවද කියලා බලන්න. හැබැයි දියා හිතපු නැති විදියට මේ ෆේක් එක රොමෑන්ස් එකක් ඇතුලේ කුණා සහ ඇලී අතර ඇත්තම ආකර්ෂණයක් ඇති වෙනවා. ඇලි තමන්ගේ ජීවිතයේ පළමු වතාවට පිරිමියෙක්ට අවංකව ආදරය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔතනදී තමයි බොලිවුඩ් සිනමාවේ දරුණුම සහ සංකීර්ණම ආදර ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ කතාවේ සිටින ප්‍රධාන චරිත දෙස බැලුව විට ක්‍රිති සැනෝන් ඇලි ලෙස මම මුලින්ම කියන්න ඕනේ මේ මුළු චිත්‍රපටයේම සෝ ස්ටීල් එහෙම නැත්නම් කැපී පෙනෙන චරිතය තමයි ක්‍රිති සැනෝන්. එයා ඇලිගේ චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. එක පැත්තකින් කිසිම බය නැති නිදහස් කෙල්ලෙක්. අනිත් පැත්තෙන් තමන්ගේ හොඳම යාළුවගේ පෙම්වතාට ආදරය කිරීම නිසා ඇතිවන වර්ධකාරී හැඟීම එයාගේ මූණ ඉරියව් වලින් ලස්සනට පෙන්නනවා. ඉතින් ඒ වගේ සහිඩ් කපූර් කියන්නේ හැඟීම් බර චරිත කරන දක්ෂයෙක්. හැබැයි මේ චිත්‍රපටයේ කුරුණාගේ චරිතය ඇතුලේ සහිඩ්ව දකිද්දී අපිට සමහර තැන්වලදී සැටිස්ෆැක්ෂන් එකක් මදි වගේ දැනෙනවා. එයාගේ රංගනය නරක නෑ. හැබැයි එයා මීට වඩා ගැඹුරු රංගනයක් ඉදිරිපත් කරන්න තිබුණා කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ රශ්මිකා මේ චරිතය වෙනුවෙන් ලොකු උත්සාහයක් අරන් තියෙනවා. තමන්ගේ ආදරය අහිමි වෙන්න යන බිය සහ තමන් ගත්ත මෝඩ තීරණ ගැන පසුතැවෙන පෙම්වතියකගේ චරිතය සාර්ථක කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කොක්ටේල් 2 කියන්නේ ඔයාලට කිසිම පීඩනයක් නැතුව සතියන්තයේ ඔළුව නිදහස් කරගෙන ලස්සනට සින්දු ටිකක් අහලා ලස්සන පරිසරයක බලන්න පුළුවන් one time watch මට්ටමේ චිත්‍රපටයක්. 2012 ආපු ඔරිජිනල් කොක්ටේල් එක තරම්ම මේක ක්ලාසික් මට්ටමක් කියන්නේ නැහැ. හැබැයි ඔයාලා රොමැන්ටික් ඩ්‍රාමා ෆිල්ම් සහ රසික සහ ක්‍රිති යුවලට කැමති නම් මේක මගහරින්න නැතුව බලන්න. ඉතින් ඔයාලත් මේ චිත්‍රපටය බැලුවා නම් ඔයාලට මේක ගැන මොකද හිතෙන්නේ? ක්‍රිති සහිඩ් සහ රශ්මිකාගේ රංගපෑම් ගැන ඔයාලට අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුවා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තව මෙවැනි අලුත් සිනමා විචාරකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.